ආයුබෝවන් අපේ channel එකට මම ඕගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. අපි හැමදාම ජෙලි හදන විදිහෙන් පොඩ්ඩක් වෙනස් වෙලා අද අපි ජෙලි පාවිච්චි කරලා වෙනස්ම විදිහට පුඩින් එකක් හදන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම බිස්කට් ටිකක් අරගෙන මම මේ විදිහට කුඩු කර ගන්නවා. ඉතින් මෙතෙන්දි මම පාවිච්චි කරේ මාරි බිස්කට් පොඩි පැකට් එකක්. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන් කැමති විදිහේ බිස්කට් වර්ගයක් මේකට පාවිච්චි කරන්න. මේ පුඩින් එක මම 3-4 දෙනෙකුට ප්‍රමාණවත් වෙන විදිහට තමයි හදන්න අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මේ බිස්කට් වලට බටර් මේස හැඳි දෙකක් එකතු කරනවා. ඉතින් මේ වෙලාවේදී අපි මේක හොඳට චුට්ටක් කලවම් කරගන්න ඕනේ බටර් බිස්කට් වලට හොඳට පැතිරිලා යන විදිහට. ඊට පස්සේ මම පුඩින් එක හදන්න ලෑස්ති කරලා තියෙන භාජනයේ බටර් ටිකක් ගාලා මේ බිස්කට් මිශ්‍රණය ඒකට එකතු කර ගන්නවා. අපි මේ බිස්කට් ටික මේ භාජනයේ හොඳට තද කර ගන්න ඕනේ. ඊට පස්සේ මම වෙනම භාජනයක් අරගෙන ඒකට කස්ටර්ඩ් පවුඩර් මේස හැඳි 4ක් දාගෙන කිරි මේස හැඳි 4ක් රස්නෙන් එකතු කර ගන්නවා. ඉතින් මේ වෙලාවේදී අපි මේ මිශ්‍රණය හොඳට ටිකක් කලවම් කරගන්න ඕනේ කැටි ගැහෙන්න ඉඩ දෙන්න නැතුව. ඊළඟට මම භාජනයකට කිරි කෝප්ප එකමාරක් වගේ එකතු කරලා මේ කිරි ටික හොඳින් උණු වෙනකොට අපි කලින් හදාගත්ත කස්ටර්ඩ් මිශ්‍රණය මේකට එකතු කර ගන්නවා. ඉතින් මේ වෙලාවේදී අපි මේක හොඳට ටිකක් කලවම් කරගන්න ඕනේ. කලවම් කරගත්තේ නැත්නම් වෙන්නේ මේක ඉක්මනින්ම කැටි ගැහෙන්න බලනවා. ඉතින් මෙතෙන්දි මම සීනි පුරෝලා මේස හැඳි 3ක් එකතු කරගන්නවා. ඒත් එක්කම ආයමත් මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ මිශ්‍රණය හොඳට රත් වේගෙන ටිකක් උකු ගතියට එනකොට මම මේක ලිපෙන් අයින් කර ගන්නවා. දැන් අපි ලිපෙන් අයින් කරගත්ත මේ මිශ්‍රණය අපි කලින් හදාගත්ත බිස්කට් මිශ්‍රණය උඩින් හොඳට අතුර ගන්න ඕනේ. ඉතින් දැන් මේ මිශ්‍රණය අපි පැය 2-3ක් යනකම් ෆ්‍රිජ් එකේ තියාගන්න ඕන. මං භාජනයක් අරගෙන ඒකට ජෙලි පැකට් එකක් කඩලා එකතු කර ගන්නවා. ඒත් එක්කම ඒකට මම වතුර කෝප්ප එකමාරක් වගේ මේ විදිහට එකතු කර ගන්නවා. මේ වෙලාවේදී මේක මම හොඳට ටිකක් කලවම් කරගන්න අතරතුර සීනි පුරෝලා මේස හැඳි 3ක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මේ මිශ්‍රණය මම ආයෙමත් හොඳට ටිකක් කලවම් කරගන්නවා මේ විදිහට. ඉතින් පැය 2කට පස්සේ අපි ෆ්‍රිජ් එකට දාගත්ත අපේ බිස්කට් කස්ටර්ඩ් මිශ්‍රණය මේ වෙලාවේදී හොඳට සෙට් වෙලා තියෙනවා. මම මේක ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන අපි කලින් හදාගත්ත ජෙලි එක හරිම පරිස්සමට හෙමින් මේ මිශ්‍රණයට මේ විදිහට එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේක ආයමත් හොඳට සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ
පැය 2-3 අතර කාලයක් දාලා තියෙනවා. ඉතින් දැන් මේ ඕගොල්ලන්ට දකින්න තියෙන්නේ පැය 2-3 අතර ෆ්‍රිජ් එකට දාලා අපි එළියට ගන්නකොට අපේ ජෙලි කස්ටර්ඩ් පුඩින් එක තියෙන විදිය. ඉතින් මේ වෙලාවේදී මට මේ පුඩින් එක තව ටිකක් ලස්සන කරගන්න වගේම තව ටිකක් මේ පුඩින් එකේ රස වැඩි කරගන්න හිතුණා. ඒ නිසා මම මේකට චොක්ලට් ටිකක් අන්තිමටම මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් මේ පුඩින් එක අපි හැමදාම හදන ඩෙසර්ට් වලින් වෙනස් දෙයක්. ඕගොල්ලොත් හදලා බලන්න. ඕගොල්ලන්ගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් මේ වෙලාවේදී අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් ඕගොල්ලන්ගෙන් ආදරයෙන් ඉල්ලනවා. තවත් දවසක අලුත් කෑමක් එක්ක අපි හම්බෙමු. ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.